මේ ලෝකේ ජීවත් වන හැමෝටම Tamanගේ උප්පත්තියෙන්ම උරුමව එන දෙයක්. මේ ලෝකේ අපි හැමෝම මොනවාම හරි දෙයකට බයයි. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නට යන්නේ ලංකාවේ තරුණයෙක්ට Tamanගේ ජීවිතේ මුහුණ දෙන්නට සිදු වුණු ඉතාමත් අසාමාන්‍ය මෙන්ම භයානකරම සිදුවීමක් ගැනයි. වීඩියෝට යන්න කලින් දැන්ම channel එක subscribe කරලා notify කරලා තියාගන්න. වීඩියෝ එක පටන් ගද්දීම මම කිව්වා මේ සිදුවීම වෙන්නේ ලංකාවේ කියලා. ඔව්. මේ සිදුවීම වෙන්නේ ලංකාවේම තරුණයෙක්ට. සිදුවීමට පාදක වෙන්නේ ටෙඩි බෙයා කෙනෙක්. ඔබට මේ වීඩියෝ එක ඉදිරියට බලන විට මේ ටෙඩි බෙයා සාමාන්‍ය ටෙඩි බෙයා කෙනෙක් නොවන බවට තේරුම් යයි. මේ වීඩියෝ එක සඳහන් වන විදියට මේ සිදුවීම වෙන්න අවුරුදු කිහිපයකට පෙර මේ පුද්ගලයාට මේ අමුතු ටෙඩි බෙයාව හම්බ වෙන්නේ පරණ 3 wheel හදන තැනක 3 wheel එකක එල්ලලා තිබිලා. මේ ටෙඩි බෙයාගේ අවධානය මේ පුද්ගලයා වෙත ඇදී යද්දී මේ ටෙඩි බෙයාව හොරෙන්ම Tamanගේ ගෙදරට අරන් එන්නට මේ පුද්ගලයා තීරණය කරනවා. ඒ විතරක් නෙමෙයි. Tamanගේ සුරතලාට මේ ටෙඩි බෙයාව සෙල්ලම් කරන්නට පවාද මේ පුද්ගලයා ඉඩ හරිනවා. මේ සිදුවීම පිළිබඳව The Dark Sri Lanka කියන YouTube channel එකේද වීඩියෝව පළ වී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ප්‍රසිද්ධ YouTube නාලිකා රසකින්ද මේ පිළිබඳව වාර්තා කර තිබෙනවා. වීඩියෝ එක පටන් ගද්දී මේක සාමාන්‍ය වීඩියෝ එකක් වෙනවා. ඒ මේ තරුණයා Tamanගේ සුරතලා සෙල්ඩා එක්ක බෝලකින් සෙල්ලම් කරමින් ඉන්න වීඩියෝ එකක් අපිට බලා ගන්නට පුළුවන් නිසායි. මේ තරුණයා ආගේ අක්කට සෙල්ඩා සෙල්ලම් කරන වීඩියෝ එකක් රෙකෝඩ් කරනවත් අපිට මේ අවස්ථාවේ බලා ගන්නට පුළුවන්. හැබැයි එකපාරටම මේ තාත්තේ සම්පූර්ණයෙන්ම උඩියටිකුරු වෙන්නේ මේ පුද්ගලයා Tamanගේ ඇස් කොනින් දකින්න දේත් සමගයි. ඔයාත් මේ වීඩියෝ එක හොඳින් බලන්න. මේ කතාවේ භයානකම කොටස ඒක නෙමෙයි. මේ පුද්ගලයා කියන පරිදි මේ ටෙඩි බෙයා මාස කිහිපයකට පෙර නැති වෙලා තියෙනවා. ඒක අතුරුදහන් වෙලා තියෙනවා. ඒක යාට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මචං පොඩි වැඩක් සිද්ධ වුණා. ගෙදර කවුරුකුත් නැහැ. මං විතරයි ඉන්නේ. මායි බල්ලයි. මෙන්න මේ ටෙඩියා. මේ ටෙඩියා මචං ටික කාලෙක ඉඳන් මාස 4ක 5ක ඉඳන් මේක නැති වෙලා තිබ්බේ. මේක මේ බැටරි දානයක් අම්ම ගවන්නව නෙමෙයි. බල්ලට සෙල්ලම් කරන්න අරන් දීපු පරණ ටෙඩියේ. මාස 4-5ක් තිස්සේ දැන් වෙච්ච දෙයක් නැහැ. ඒ මොකද මේක තමයි මේ බල්ලත් ටික සෙල්ලම් කරගෙන ඉඳි එකපාරට හෙල්ලුණා දැක්කා. මොකද කියලා හිතා ගන්න බෑ. බල්ලත් නේ මෙහෙ බය වෙලා කාමරේ ඉඳිව්වා. ගෙදර කවුරුකුත් නැහැ. මටත් බය වෙයි මොනව වෙන්නද යනවා කියලා. මේක මේ බැටරි දාන ඔයගොල්ලෝ නේ කියලා නෑවිලා වැඩක් නෑ පරණ මේවා එක. ගෙදර කවුරුකුත් නෑ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. දෙයටත් මොකුත් නෑ. පැසරක් කරන්න. එළිය වඩිනවා. පේන්නේ කවුරුත් සතික්කොත් සෙල්ඩා බල්ලට ආගිය තොකුන්නේ කද්දුණියකට මේක මාර සැකයක් මට මේක නැතිලා තිබ්බ ටෙඩියා කොහොමද මෙතනට ආවේ කියන එකයි ඌ කොහොමද මේ සෙල්ලුනේ කියන එකයි මේක බැටරි දානයක් වත් නෙමෙයි මචං මන් දැන් මේ නම් ආවේ හරිද ඒනකොට බං අපේ අම්මා ගෙනල්ලා අර ටෙඩියව මගේ අරමාරිය උඩින් තියලා අපේ ගෙදර උන්ට මොනවා වෙලාද දන්නේ ඒ අස්සෙන් ඒක නිකන් හෙල්ලෙනවා වගේ පෙවුණා මට මම මේකයි වීඩියෝ කරන්න ගත්තේ තෝ අම්මේ ඉතින් මේ විදිහට මේ ටෙඩි බෙයා කීප වතාවක්ම චලනය වෙන ආකාරයත් අපිට පැහැදිලිවම දක ගන්නට පුළුවන්.
හරි ඔව් චරිතට දාන්න හරි එන්නකෝ. මොකෝ මේ අර බල්ලා ආයෙ අරගෙන එළියට ගෙනල්ලා මට කකුල දාන්නවත් දෙන්නේ නැහැ. හපන්න හදනවා බොරෝන. කොහෙද අර රිජ්ජඩ් කින්දද්ද මේ බල්ලට මොන මුත්තක් කරාද පිස්සුද උට හරි 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 කර හරි හරි උකන් හරි අහකට යන්න දෙන්න අහකට යනවා මේ මගුල්ලා අපේ ගෙදර උන්ට ගෙදර ගිහින් දෙන්න එපා